අදත් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්න අපේ කෝට් පොඩ්ඩා YouTube නාලිකාව වෙතට. හොඳයි. අද අපි බලමු මොකද්ද සාකච්ඡා කරන්න තියෙන මාතෘකාව කියලා. අද අපි සාකච්ඡා කරන්නේ pseudo code ගැන. අපි කලින් සාකච්ඡා කරා flow chart ගැන. flow chart වගේම තමයි pseudo code උත් අපි උපයෝග කරගන්නේ software එකක් නිර්මාණය කිරීම ප්‍රථමව software එකේ තියෙන operations identify කරගන්න. flow chart වගේම තමයි මේකෙත් අපිට උදව් වෙනවා කෝඩ් එකක් ඔප්ටිමයිසේෂන්ස් වලට ඇනලයිසින් පාර්ට් එකට ඒ වගේම අපේ කමියුනිකේෂන් එන්හෑන්ස් කරගන්න අපිට ලැන්ග්වේජ් එකක් තෝරගන්නකොට ඒ ගැන තව වැඩි දියුණුව අධ්‍යයනය කිරීමට මේ සූඩෝ කෝඩ් අපිට උපකාරී වෙනවා. හොඳයි. අපේ ෆ්ලෝ chart වීඩියෝ එක බලන යාළුවෙට නම් මේ ගණන් දැක්කහම හරි හුරු පුරුද්දක් තියෙනවා කියලා හිතෙනවා. මොකද අපි ෆ්ලෝ chart නිර්මාණ වීඩියෝ එකේදී මේ ගණන් ටික ෆ්ලෝ chart වලින් කොහොමද නිර්මාණය කරන්නේ කියලා අපි ඒ වීඩියෝ එකේ කතා කරලා තියෙනවා. කාරු හරි මේ වීඩියෝ එක බලුවේ නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ඒකේ ලින්ක් එකක් ෂෙයා කරලා තියන්නම්. හොඳයි. මේකේ පළවෙනි ප්‍රශ්නේ තමයි calculate the area of the rectangle. අපි බලමු මේ ප්‍රශ්නෙට pseudo code එක නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඒකට අපි කලින් වගේ draw.oy අපේ වෙබ්සයිට් එකට යනවා. ඒකෙදි කලින් අපි නිර්මාණය කරපු flow chart එක උපයෝගී කරගෙන අපි බලමු pseudo code එක අපි නිර්මාණය කරන්නේ කොහොමද කියලා. මම අපේ වෙලාව ඉතුරු කරගන්න කලින් මේ pseudo code එක ලියලා ඔයගොල්ලන්ට අරන් ආවා. ඒකෙදි කිසි අමාරුවක් නැහැ මේකේ ලියනකොට. මේකේ අපි start එක පටන් ගන්නේ begin එකෙන් end එක end කරන්නේ end keyword එකෙන්. මේකෙදි මෙතන ඉන්පුට් එකේ ලියන වගේම තමයි ඉන්පුට් length එකයි width එකයි ඔයගොල්ලන්ට පේන ඇති ඒකේ කිසි වෙනසක් නැහැ කියලා. ඒ වගේම area එක හොයාගන්නකොට process block එක ඇතුලේ ලියන මේ සූත්‍රය ඒ විදිහටම මේ pseudo code එකේදීත් අපි එතන ලියනවා. ඒ වගේම display එකේදී display block එක ඇතුලේ තියෙන ඒ word එකත් අපි මෙතන මෙහෙම ලියනවා. දැන් මේ අපේ ප්‍රශ්නෙට උත්තරේ pseudo code වලින් අපි නිර්මාණය කළ ඉවරයි. හරිම පහසුයි, කිසිම අමාරුවක් නැහැ. අපි බලමු ඊළඟ ප්‍රශ්නටත් ගිහිල්ලා. හොඳයි. අපේ ඊළඟ ප්‍රශ්න තමයි check if a number is even or odd. මේ ප්‍රශ්නෙත් අපි flow chart කරන වීඩියෝ එකේදී කතා කරලා තියෙන්නේ මේදි කරන්න තියෙන්නේ user input කරන number එක even එකක්ද odd එකක්ද යන්න බලා ගන්න. ඒකෙත් අපි කලින් මේ flow chart එක නිර්මාණය කරලා තිබ්බ එකම උදා ගන්නවා. අපි බලමු මේකේ pseudo code එක නිර්මාණය කරන්න කොහොමද කියලා. මමත් කලින් වගේ pseudo code එක නිර්මාණය කරගෙන අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකෙදිත් අර කලින් වගේම තමයි. begin එකේදී start කරා, end එකේදී end කරා. මේ keyword එකෙන් තමයි start එක කරගන්නේ, මේ keyword එකෙන් තමයි end එක අරගන්නේ. නිකන් මේක අපේ start එකයි end block එකයි වගේ. හරිද? ඊට පස්සේ මේක අපේ user ගේ input කරන එක input number එහෙම අරගෙන තියෙනවා. මේ selection block එකේ තියෙන if එක if ඊට පස්සේ අපේ condition එක true නම් then display this number is even. ඒ කියන්නේ මෙතන ලියන්නේ true නම් කරන්න ඕනේ function එක. දැන් මේක then එකෙන් කියන්නේ true වගේ අදහසක් තමයි දෙන්නේ. else එකෙන් කියන්නේ false වෙනවා. display this number is odd number. අපි මේ if එක පටන් ගත්තා වගේම end if එකකින් ඒ if එක close කරන්නත් ඕනේ. if එක මෙතනින් පටන් ගත්තා end if එකකින් ඒක close කරා. හොඳයි. අපි බලමු ඊළඟ ප්‍රශ්නේදී කොහොමද අපිට උත්තර ලියන්නේ කියලා. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්න තමයි find the largest of two numbers. ඒ කියන්නේ numbers දෙකකින් වැඩිම අගය තියෙන නම්බර් එක තෝරන්න තමයි මෙතනින් තියෙන්නේ. හොඳයි. මේ තියෙන්නේ ඒකට අදාළ flow chart එක. අපිට ඕනේ දැන් අපිට ඒකට අදාළ ලියන්න ඕන pseudo code එක මොකක්ද කියලා දැනගන්න. හොඳයි. මම කලින් ඒ pseudo එකට ලියාගෙන ආවා අපේ time එක ඉතුරු කරගන්න ඕන නිසා. මේකදී start කරලා තියෙන begin එකකින් හා end එකකින් ඒ වගේම input syntax එක යොදාගෙන numbers 1 and numbers 2 input කරගෙන තියෙනවා. කලින් වගේම දැන් මේ selection box එකේ තියෙන if එක if කියලා දාලා මෙතන තියෙන අපේ condition එක number 1
විශාලයද number 2ට වඩා. then කියන්නේ yes නම් display number 1 is larger. else වුණොත් display වෙනවා display number 2 is larger. ඒ කියන්නේ මේකේ මේ තමයි අපේ condition එක then කියන්නේ yes වුණොත් display number 1 is larger. ඒ කියන්නේ yes true වුණොත් මේක display වෙනවා. else එකකදී ඒ කියන්නේ true වුණ නැතුනොත් මේක display වෙනවා. හරිම ලේසි. මේක if එකකින් start කරන නිසා end if එක දාගෙන ඒ start කරපු එක end කරනවා. මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. මේකෙත් ඒ වගේම තමයි. start එකකින් start කරගත්තා, input ලබා ගත්තා, selection එකකදී බලුවා number 1 number 2 ට විශාලයිද කියලා. yes වුණොත් මේක print වෙනවා, no වුණොත් මේක print වෙනවා. මේකෙත් ඒ වගේ තමයි. then ඒ කියන්නේ yes වුණොත් මේක print වෙනවා, else කියන්නේ no වුණොත් මේක print වෙනවා. හරිම ලේසි. flow chart එකක් බලාගෙන pseudo code එකක් ලියනවා කියන එක හරිම ලේසි දෙයක්. හොඳයි. අපි බලමු තව ප්‍රශ්නයක් සාකච්ඡා කරලා අපි කොහොමද ඒක pseudo code වලින් ලියන්නේ කියලා. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ simple grading system. ඒ කියන්නේ අපේ පන්තියක ළමයි ගත්ත ලකුණු වලට අනුව Aද Bද failed කියලා කියන එක තමයි මෙතනින් කියලා තියෙන්නේ. මේක අපි ප්‍රශ්න බැලුවොතින් මේක තියෙනවා 75ට සමාන හෝ වැඩි නම් grade A එකක්ද 50ට වැඩි 75ට අඩු 50 හෝ 50ට වැඩි 75ට අඩුයි නම් grade එක Bද මාක්ස් එක 50ට අඩුයි නම් fail කරන්න කියලා තියෙනවා. අපි බලමු මේකට pseudo code එක ලියන්නේ කොහොමද කියලා. හොඳයි. මේක තමයි අපි කලින් නිර්මාණය කරගත්ත මේ question එකට අදාළව flow chart එක. මේක තමයි අපි නිර්මාණය කරගත්ත pseudo code එක. මේකදී අපි selection දෙකක් යොදාගෙන තියෙනවා. එතකොට අපි ඒක pseudo code එකකින් ලියලා තියෙන්නේ මෙන්න මේ ආකාරයකට. මෙතෙන්දී අපි if එකත් එක්කම elif කියලා දෙයක් syntax එකකුත් පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ මේ පළවෙනිම බලනවා මේකේ මාක්ස් එක 75ට වැඩිද කියලා. then කියන්නේ true නම් display කරනවා A කියලා. දැන් අපිට තව බලන්න ඕන නේද මේක 50ට වැඩිද කියලා. ඒ කියන්නේ මෙතන තව selection එක ගන්න තියෙන්නේ. මේ selection එක yes වුණොත් මේ condition එක yes වුණොත් මේක print වෙනවා වගේම අපි තව එකක් බලන්න ඕනේ 50ට සමාන හෝ විශාලයිද කියලා. ඒ අපි දෙවෙනි selection එක මේ මෙතන තියෙන මේ දෙවෙනි selection එක අපි මෙතන pseudo code එකකදී ලියන්නේ elif එකක් කියලා. මෙතන අපි තව selection එකක් තාපල්ලෙහාට තිබ්බොත් pseudo code එකේ තව elif එක පල්ලෙහාට එනවා. හොඳයි. අපි මේකේ ප්‍රශ්නට අදාළව කතා කරොත් user input කරන marks ඊට පස්සේ if selection condition එක දාලා තියෙනවා 75ට සමානයි හෝ විශාලයිද කියලා. ඒක then කියන true නම් display කරනවා A grade එක. ඊට පස්සේ ආපහු තව selection එකක් දාන්න ඕනේ. ඒ කියන්නේ තව condition එකක් දාලා බලන්න ඕනේ මේක 50ට විශාලයි හෝ සමානයිද කියලා. ඒක දෙන්න display කරන B කියන එක. ඊට පස්සේ ඒ කිසිවක් නොවේ නම් ඒ කියන්නේ 50ට සමාන හෝ විශාල නැත්තම් අනිත් ඔක්කොම ගානන් ටික 50ට වඩා කුඩා ඒවා නේද? ඒ කියන්නේ 50ට වඩා අඩු ඒවා. ඒ කියන්නේ 49 48 ඒ ඔක්කොම බිඳුර නගා 50ට කුඩා ඒවා. ඒවා උතින් ප්‍රශ්න දීලා තියෙන විදිහට අපි ඒවා ඔක්කොටම false කියන එක output එක විදිහට දෙන්න ඕන. තේරුණාද? කලින් වගේම තමයි if එක start කරා වගේම end if එකක් තුළ ඒක end කරන්න ඕනේ. end කළා අපේ program එක end keyword එක යොදාගෙන end කරනවා.
මං හිතනවා ඔයගොල්ලන්ට මේක තේරෙන්නේ නැති කියලා. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට කොහොමද ඒ ප්‍රශ්නේ සූඩෝ කෝඩ් දාගෙන විසඳන්නේ කියලා. අපිට ඊළඟ ප්‍රශ්නේ විතර ලැබිලා තියෙන්නේ calculate the factorial of a number. ඒ කියන්නේ අපි දෙන ලද නම්බර් එකට අදාළව ඒකේ ෆැක්ටෝරියල් නම්බර් එක හොයන්න තමයි මේ ප්‍රශ්නේ අපිට ලබා දීලා තියෙන්නේ. හොඳයි. මම මගේ කලින් ෆ්ලෝ chart වීඩියෝ එකේදී ෆැක්ටෝරියල් නම්බර් කියන්නේ මොකක්ද? ෆැක්ටෝරියල් නම්බර් එක ගන්නෙ කොහොමද? එතකොට මේ ක්වෙස්චන් එක ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. මම කාරු හරි මේ ෆැක්ටෝරියල් නම්බර් එක ක්වෙස්චන් එක කරගන්න අමාරු කෙනෙක් ඉන්නවා මම රෙකමන්ඩ් කරනවා මගේ ෆ්ලෝ chart වීඩියෝ එකේ මේ ප්‍රශ්නේ කොහොමද විසඳලා තියෙන්නේ කියලා බලන්න කියලා. මෙතෙන්දි මම අවධානය යොමු කරන්නේ සූඩෝ කෝඩ් එක නිර්මාණය කිරීම සඳහා පමණයි. හොඳයි. මේක තමයි අපිට අදාළ නිර්මාණය කරපු ෆ්ලෝ chart එක. මෙතෙන්දි වලට පේනවා මෙතන තියෙන ලූප් එකක්. while loop එකක් තමයි මෙතන මේ ෆ්ලෝ chart එකේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ yes වෙනවා නම් yes පැත්තට ඒ අපිට අදාළ කන්ඩිෂන් එක false වෙනකන් loop එකක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. හොඳයි. කලින් වගේම තමයි begin එකෙන් end එකෙන් start and end කරලා තියෙනවා. input syntax එක දාගෙන input කරලා තියෙනවා මේකට අදාළ number එක. f1 කියලා variable එක අපි නිර්මාණය කරලා තියෙනවා. while do හොඳට බලන්න. මේකේ loop එකක් අපි flow chart එකකට දාලා තියෙනවා නම් ඒ දාලා තියෙන loop එක pseudo code එකකට ගන්නකොට while do මේ keyword දෙක තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට while do true වෙනවා නම් true වෙන අවස්ථාව තුළ වෙන්න ඕන process එක මේ do එකෙන් පස්සේ අපි ලියන්න ඕනේ. එතකොට මේ while loop එක කැරකිලා ඉවර වෙලා else වෙන අවස්ථාව, ඒ කියන්නේ no වෙන අවස්ථාවේ වෙන්න ඕන දේ අපි else block එකේ යටතේ ලියන්න ඕනේ. ඒ වගේම if එක වගේම තමයි. while එකක් start කරා වගේම end while එකකින් ඒක අවසන් වෙන්නත් ඕන. මම හිතනවා ඔයගොල්ලන්ට මේක තේරෙන්නේ නැති කියලා. ඒ වගේම මම රෙකමන්ඩ් කරනවා මේ සූඩෝ කෝඩ් වීඩියෝ එක බලන්න කලින් ෆ්ලෝ chart වීඩියෝ එක බලලා ඉන්න කියලා. මොකද මේක සමහර කායට තේරෙන්න පුළුවන්, සමහරට තේරෙන්න තියෙන්න පුළුවන්. මම හිතනවා ෆ්ලෝ chart වීඩියෝ එකේ මේ ගණන් ටිකම තමයි මම ඒකෙදි කොහොමද ෆ්ලෝ chart එක නිර්මාණය කරන්න කියලා දෙන්නේ. මේ ගණන් ටිකම තමයි මේ වීඩියෝ එකේදී කොහොමද ෆ්ලෝ chart වලින් නිර්මාණය කරපු ඒ ගාන සූඩෝ කෝඩ් එකකින් නිර්මාණය කරන්න කියලා. මම ඒකට අදාළ වීඩියෝ ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. කැමති කෙනෙක් ගිහින් ඒක බලන්න. ඒ වගේම ඔයාලට මේ සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එක ඕන වෙලාවක විවෘතයි. ඒ ගැටලුව මට ඉදිරිපත් කරන්න. හොඳයි. හැමදාම වගේ thank you for listening. මේ තමයි මගේ channel එකේ දෙවෙනි වීඩියෝ එක. අපි තව ඉස්සරහට බලමු ප්‍රෝග්‍රෑමින් වලින් කොහොමද මේ ෆීල්ඩ් එකේ වැඩ දාන්නේ කියලා. හොඳයි. Thank you.